ෆැමිලි ටීචින්ස් අද අපි කිරි අලුව හදන්න යන්නේ. හරිම ලේසි කිරි අලුව හදන එක. ඔන්න සීනි ග්‍රෑම් 500යි. පාන් පිටි ග්‍රෑම් 150යි. පොල් කිරි කෝප්ප එකහමාරක් ඕනේ. ඔයාලා පොල් බෑවක පොල් කිරි වතුර ටික ටික දාලා හොඳ උකුවට මිරික ගන්න. හීනියට ගාගත්තු පොල් ටිකකුත් ඕනේ. මෙතන තියෙනවා පොල් කෝප්ප කාලක් විතර. තව ලුණු ස්වල්පයක් ඕනේ. මුලින්ම පොල් කිරි වල සීනි ටික හොඳින් දී කරගන්න ඕනේ. මේ වෙලාවේ මතක තියාගන්න ලිප ඕෆ් කරලායි මම මේ පොල් කිරි වල සීනි දී කරන්නේ. මතක ඇතිව තැටියක බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි ගාලා ලෑස්ති කරගන්න. මොකද මේ මිශ්‍රණේ ලිපේ තියලා පැය භාගයක් විතර නොනවත්වාම හැඳි ගන්න ඕනේ. තාම සීනි දී වෙලා මදි වගේ. දැන් අපි ගත්තු පාන් පිටි ටික හොඳින් දිය වෙනකන් ටික ටික දාලා මේ වගේ දී කරගන්න. පාන් පිටි ටික කැටි වුණොත් පෙනරයකින් පෙරලා කැට ටික පොඩි කරගන්න උනත් පුළුවන්. දැන් ලුණු ස්වල්පයකුත් එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ ලිප ඔන් කරලා නොනවත්වාම හොඳින් හැඳි ගන්න ඕනේ. ඉක්මනටම අඩිය අල්ලන්න බලන නිසා නිතරම අඩිය හැඳි ගන්න ඕනේ. දැන් නම් මිශ්‍රණය ඝනකම් වේගෙනයි එන්නේ. මේ වෙලාවේ තමයි අපි ගත්ත පොල් ටික එකතු කරගන්න ඕනේ. ඔයා කැමති නම් තව පොල් ටිකක් එකතු කරගන්නත් පුළුවන්. මේ මිශ්‍රණය එකට ගුලියක් විදියට එකතු වෙන්නේ නැහැ. ඝනකම් දියාරු මිශ්‍රණයක් විදියට තමයි ට්‍රේ එකට දාගන්න වෙන්නේ. විනාඩිය 2ක් විතර යනකොට මිශ්‍රණය ඝන වෙන්න බලනවා. වැඩි ඝනකම් වෙන්න කලින් මේ වගේ ඉරි ටික මාක් කරගන්න. පිහියේ බටර් ටිකක් ගාලා ඒ ගමන්ම කෑලි ටික කපා ගන්න. නැත්නම් හයි වෙනවා. ලස්සනට කෑලි ටික කපා ගන්න අමාරුයි. ඇත්තටම හරිම රසයි. කඩේ තියෙන කිරි අලුව වගේම රසයි.